1977 චිකාගෝ නුවර. කෙනෙක් එයාගේ එපාර්ට්මන්ට් වින්ඩෝ එකකින් ඉඳන් පොඩ්ඩක් එවිල බලලා තියෙනවා. ඉස්සරහා ගෙදර දුමක් එනවා දැකලා තියෙනවා. ඉක්මනට ෆයර් ඩිපාර්ට්මන්ට් එකට කෝල් කරලා ඒ ගෙදර ඇඩ්‍රස් එක ඩීටේල්ස් දීලා තියෙනවා. එයාලත් ඇවිල්ලා ගෙදර කඩලා ඇතුළට ගිහින් බලද්දි හරියටම ගෙදර මැද මෙට්ටයක් ගිනි ගන්නවා දැකලා තියෙනවා. ඒ මෙට්ටය ඇරලා බලද්දි ඒක ඇතුලේ ලේඩි කෙනෙක් මැරලා ඉන්නවා දැකලා තියෙනවා. ඒකත් පපුව මැද පිහියක් එක්ක. එයාගේ නම තෙරසිත්තා බාසා. එයා අවුරුදු 48ක් වයස ඇති පිලිපීන ජාතිකයෙක්. එයා චිකාගෝ හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් විදිහට සේවය කරලා තියෙනවා. දැන් ඉතින් කවුරු හරි මැරුවද කියලා බලන්න ඇපාර්ට්මන්ට් එකේ හැමතැනම හොයලා බලද්දි කිසිම හෝඩුවාවක් ලැබුණ නැල්ලු. දොරවත් කඩලා නැහැ. ඒ වගේම රණ්ඩු කරපු ගාවට කිසිම සාක්ෂියකුත් නැහැ. ඒ හැරි චූටි නෝට් කෑල්ලක් තිබිලා තියෙනවා. get ticket for AS කියලා. ඉතින් පොලිසියත් මාස දෙක තුනක්ම මේ කේස් එක ටිකක් බලලා සාක්ෂියක් නැති හින්දා මේ කේස් එකත් ක්ලෝස් කරලා එහෙම මාස ගාණක් ගත වෙද්දී එක පාටම පොලිසියට කෝල් එකක් කවුද කියලා බලද්දී එයාත් එක්ක වැඩ කරපු රෙමිෂුවා කියලා නර්ස් කෙනෙක් එයා කෝල් කළා I am possessed by ටෙරසීතා කියලා. එයාටත් නින්දෙදි එක හීන පේනවලු. ටෙරසීතා එයාත් එක්ක ඇවිත් කතා කරනවා වගේ කවුද මැරුව කියලා කියනවා වගේ යන්න එයාම ටෙරසීතාගේ වොයිස් එකෙන් කතා කරන්න පටන් අරන් ඇලන් ෂෝවරි කියන කෙනාලු එයාව මැරුවේ. ඒකත් මරලා එයාගේ ආභරණේම අරන් ගිහින් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඒවා ගිෆ්ට් කරලාලු. ඉතින් ඩිටෙක්ටිව්ස්ට මේවා අහලා විශ්වාස කරන්නත් බෑ කරන්න නැතු ඉන්නත් බෑ. හරි ඉතින් කියන නිසාම එයාව ගෙන්නලා විමසලා බලමු කියලා එයාව එක්කන් ඇවිත් එයාගෙන් ප්‍රශ්න අහලා මුලදී කොච්චර විමසුවත් එයා කවුද කියලාවත් දන්නේ නැහැ. මං මේ පැත්තට ගියවත් නැහැ කියලා කියනවා. ඉතින් ටිකක් කාර අවුස්සද්දි තමයි ඔව් මං හෙට ගියා. හැබැයි ටීවී එක රිපෙයාර් කරන්න තමයි ගියේ. මං කලින්ම ආවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ පොලිසිය ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආභරණ දුන්නා කියලා කිව්වනේ ප්‍රසන් කරා කියලා කිව්වනේ. අන්න ඒක සෝදිසි කරලා බලද්දි ඔව් ඇත්තටම ටෙරසීතාගේ ආභරණ එයා ගාව තිබිලා තියෙනවා. ඉතින් අල්ලලා දෙකක් දුන්නට පස්සේ තමයි එයාත් පිළිගෙන තියෙන්නේ. එයා තමයි ආව මැරුවේ කියලා. ඉතින් නිකන් ඩොලර් 30ක් වෙනුවෙන් නෙට්ස් 3ක් වෙනුවෙන් තමයි එයා යාව මරලා තියෙන්නේ. ඉතින් ගයිස් ඔයාලා මොනවද මේක ගැන හිතන්නේ? ඇත්තටම යාළුවගේ ඇඟේ යකා වැහිලා එයා මේ දේවල් කිව්වද නැත්නම් යාළුවා කොහොම හරි ඇත්ත දැනගෙන යකෙක් වැහුණා වගේ රඟපාලා ඒ දේවල් කිව්වද? ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ? පහලින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න.